සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේට් YouTube channel එකට. ඉතින් මැයි මාසයට අදාළ අස්වැසුම මුදල් බැංකුවට ලැබෙන දිනය සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම මැයි මාසයේදී කුමන පුද්ගලයන්ගේද මේ අස්වැසුම මුදල් කප්පාදුවකට ලක් වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් වීඩියෝ එකේ සවිස්තරාත්මකව කතා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව bell icon එකත් all කරලා තියාගන්න. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා මේ මැයි මාසයේදී සංක්‍රාන්තික කණ්ඩායම්හි අස්වැසුම මුදල් කප්පාදු කරනවා කියලා. ඉතින් සංක්‍රාන්තික කණ්ඩායම් කියලා කියන්නේ රුපියල් 2500 ඒ වගේම රුපියල් 5000 දීමනාව ලබා ගන්න පුද්ගලයන්. ඉතින් ඒ පුද්ගලයන්ගේ අස්වැසුම මුදල් මැයි මාසයේ ඉඳන් කපා ඉවත් කරන්න තමයි රජය පියවර ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම මැයි මාසයට අදාළ අස්වැසුම මුදල් බැංකුවට අනිවාර්යයෙන්ම මැයි මාසේ 10-15 කියන දින අතරතුරදී අනිවාර්යයෙන්ම ඔයාලගේ බැංකුවට වැටේ. ඒ වගේම මැයි මාසේ මුල සතිය වන විට මේ මුදල් ඔයාලගේ සිස්ටම් එකට වැටිලා 10ත් 15ත් අතර කියන දිනවලදී ඔයාලගේ බැංකුවට මේ මුදල් වැටේ. ඉතින් ඒ වගේම අස්වැසුම දෙවන අදියරය සඳහා අයදුම් කළ පුද්ගලයන්ට ජූනි මාසයේ ඉඳන් මේ අස්වැසුම මුදල් ලබා දෙනවා කියලා රජය සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් නිවුස් අප්ඩේට් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම නොදන්න යාළුවෙක්ට මේක බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.